තනු රටා මැවෙන ස්වර තාලයට පද සංකලනයෙන් ගැයෙන්නගේ අපගේ ජීවිතය හා කෙසේ සම්බන්ධ වේද යන්න අප සැමට ඇති යථාර්ථයක්. කිවිඳානන්ගේ සිතෙහි නැගෙන අපූර්ව චිත්‍රයට අනුව කවිකාර පද සංයෝජනයෙන් අරුත් බර කරවන්නට මේ ඇරයුම නිසින බානුල සොයිඩා සහ මදාරා විලාසිනී සොයිඩියනි ඔබ දෙපළටයි. It's wonderful how words and a little music can express such a great and endless feelings out of them. Now it's time for a little story hidden inside a beautiful song. මොකද්ද මම මේ දැක්කේ? හරි අපූර්ව හීනයක් මේක. හරි අපූර්ව හීනයක්. උමතුභාවය ගැන ඔයාලා කවදා හරි උමතුභාවය ගැන හීනයක් දැක්කොත් කොයි වගේ තියේද? මොකද කියන්නේ? පොඩ්ඩක් ඉන්න නිසිනු. ඕක කියන්න මදාරා. මාත් ඇත්තටම ඊයේ උමතු හීනයක් දැක්කා. ඒකත් හරියට ඔයා කිව්වා වගේමයි. ඇත්තටම උමතුවා. මොකක් කිව්වා? ඔයාත් උමතු හීනයක් දැක්කා? ඒකනේ කියන්නේ. ඉතින් කියන්නකෝ බාන්න මදාරා මොකක්ද ඒ උමතු හීනේ කියලා? ඉතින් අහන්නකෝ. ඔයාට කියන්න නිසිරු. ඊයේ මං හීනෙන් දැක්කනේ. අපේ ගේ ඉස්සරහා මල් පිපුණු ලොකු වනාන්තරයක් තියෙනවා. කවදාවත්ම වෙන්න බැරි විදිහට ජපානයටම ආවේනික වුණු සකුරා මල් පිපිලා ඒ වගේම මැදියම් රැය අහසේ ඉරත් පායලා තිබුණානේ. මොකක් කිව්වා? මැදියම් රැය ඉර පායලා? මං දන්න තරමින් නම් මැදියම් රැය ඉර පායලා තියෙන්නේ නෝර්වේ කියන රටට විතරයි. හැබැයි බලනකොට අපේ මේ මදාල්ලාගේ දෙට්ටත් මැදියම් රැය ඉර පායලලු. ඒකනේ කියන්නේ නිසිනු. අහන්නකෝ. ඔය කවදා හරි දැකලා තියෙනවද? මාළු ඇවිදිනවා. මාළු ඇවිදිනවා? ඒකනේ කියන්නේ මගේ හිනේ යාලා ඇවිද්දානේ. එයාලා ඇවිදපු අඩිපාරවල් හිටන් වැරදි සටහන් වෙලා තිබුණා. ඒ විතරක්ද? නාගයෝ වලස්සු කොටි සිංහයෝ උන් එක පාරටම අහසට නැගලා පියාඹන්න ගත්තානේ. කොටි සිංහ වලස්සු? ඒක කවදාවත් වෙන්න බෑ වගේ නේද පේන්නේ. ඒත් මං ඒක හිනේ දැක්කා. මට නම් හිතා ගන්නවත් බෑ. ඉතින් අහන්නකෝ. ඔයාලා හැමෝම ඉස්කෝලේ ගිහින් තියෙනවනේ. කවදා හරි දැකලා තියෙනවද? ශ්‍රී ලංකාරවල නැගලා සෙල්ලම් බෝනික්කෝ ඉස්කෝලේ යනවා. සෙල්ලම් බෝනික්කෝ? සෙල්ලම් කාරවල නැගලා ඉස්කෝලේ යනවා? වයසක කොණ්ඩගස් සෙල්ලුණු සූටික්කෝ ළමයින්ට අකුරුත් ඉගෙනුවා. නිකන් ළමයින්ට නෙවෙයි කෝඹි ළමයින්ට. මේකිට පිස්සුද? නැත්නම් මට පිස්සුද? අනේ අන්න නිසිනු. අහන්නකෝ. ඒ වගේම මේ 33 කෝටියක් දෙවියෝ වැඩලා ඉන්න දේව සභාවේ ලොකු අරගලයක් වෙලා අහසින් කොටසක් කඩාගෙනත් වැටුණා. දේව සභාවේ? ඒ වගේම ඔයාලා කවුරුත් කවදාවත් හිතන්නවත් නැති විදිහට මේ හසේ ලස්සනට පායලා තියෙන පුරහඳ වියපත් වෙලා දුර්වල වෙලා හැරමිටකට වාර වෙලා ඇවිත් මගෙන් උදව් ඉල්ලුවා. අර රැට ඉර පායන හඳ ඔයාගෙන් උදව් ඉල්ලන්න ආවා? ඒකන නිසිනු. ඒක නම් ඇත්තටම උමතුවා. මදාරා ඔයා ඔය ගැන කියනකොට මම ලස්සනක් වෙනවා උමතුභාවය ගැන ලියවණු හරි අපූර්ව ලස්සන කතාවක්. ඔයාට කියන්න පුළුවන් දේ මොකක්ද කියලා? බෑනේ නිසිනු. මොකක්ද? මේ කතාපොත ලිව්වේ ජෙනරල් ඩර්ෆ් කියන ඉංග්‍රීසි ජාතික රචකයෙක්. ඒකේ සිංහල කතාපොතේ නම තමයි මගේ පවුලයි අනිත් සත්තුයි කියන එක. මේ පොතේ තියෙනවා උමතුභාවය ගැන හරි අපූර්ව ලස්සන වදන. අපූර්ව ලස්සන වදන උමතුභාවය ගැන ලියනවා. ඔව් මදාරා. ඒක තමයි නිසකෙම්ම ප්‍රහාර්ශයකි උමතු බව ඒ බව දන්නේ උමතු වුවන් පමණි. උමතු බව ඇත්තරම හරි අපූර්ව ලස්සන දෙයක් නේද මදාරා? ඔව් නිසිනු. මට නම් හිතන විදිහට මේ උමතුභාවය කියන්නේ හැබැයි ජීවිතේ අපිට කවදාවත් කරන්න කියන්න බැරි දේවල් මේ උමතුවතරින් අපි හරි ලස්සනට විඳිනවා. මට හිතන විදිහට නම් ඒක උමතුවා. ඔව් මදාරා. උමතුභාවය කියන්නේ අසීමාන්විත සිතීමේ පරිකල්පන හැකියාවක් කරා ගෙනියන්න පුළුවන් හරි අපූර්ව ලස්සන හැඟීමක්. මදාරා මම දන්න තරමින් නම් මට හැඟෙන විදිහට අපේ දැන් වර්තමාන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එච්චර හොඳට ලොකුවට පරිකල්පනය කරන්න හැකියාවක් නැහැ. ඒකට හේතුව මොකක් වගේ වෙන්නේ නැද්ද?
මට නම් ඒක කියන්න බෑ නිසින. ඇත්තටම මට ඒක එච්චර තේරෙන්නේ නැහැ. මට නම් හිතෙන්නේ ඒකට ප්‍රධානම හේතුව මේ අධ්‍යාපන රටාවයි. නිකන් උදාහරණයක් ගන්නකෝ. අපේ ආච්චි අම්මලා සීයලා ඒගොල්ලෝ අපිට කියන කතා බැලුවාන් පස්සේ උදේ පාසල් ගිහිල්ලා ඇවිත් ගම්ම ගඟට පැනලා දොළවල් පැනලා සෙල්ලම් කරලා තිබ්බ ලස්සන කතා තමයි අපිට කියන්නේ. හැබැයි අපේ ජීවිතේ බැලුවාන් පස්සේ උදෑසන පාසල් ආවා, හවස ගෙදර යන්න කලින් කිලිමෙනවා ටියුෂන් පන්ති වලට. ගෙදර එන්නේ රෑබෝ වෙලා, රෑ 9:10 වෙනවා. මං හිතන්නේ මේක තමයි මේකට තියෙන ප්‍රධානම හේතුව. ඔව් නිසිනු. ඇත්තටම ඉස්තර කාලයත් එක්ක බලද්දී නම් අද කාලේ ළමයින් තුලින් ලස්සන නිර්මාණශීලී දේවල් බිහි වෙන්නෙම නැත්තරම්. ඒක නෙමෙයි මදාර. ඔයකත් එක්කම මට මතක් වෙනවා සිංහල සින්දුවක් තියෙනවා ලස්සන මේ උමතුභාවය ගැන ලියවුණු. ඒ මොකද්ද කියලා කියන්න පුළුවන්ද? මට නම් මතක් වෙන්නේ නැහැ නිසිනු. ඔයාම කියන්නකෝ බලන්න. මේක රචනා කරේ මහාචාර්ය සුනිල් ආරියරත්න 1970 ගණන් වල. මේක ගායනා නම් කරේ විශාරද නන්දාමල්ලි. දැන් මම මතක් වෙනවද මේ මොකද්ද කියලා? සකුරා මල් පිපිලා? හරියටම හරි මදාරා. ඒ සකුරා මල් පිපිලාස් ගීතය. ඉතින් සකුරා මලෙන් හැඩවන උමුතු තරුණියකගේ විකාර රූපී සිහිනය මොන වගේ වෙයිද? එහෙනම් මේ ගී ගායන සකුරා මලයි. පුදුමයි ගේ දොරකඩ නිල් වන පියසේ නිදිමත නැති වී හිරු පායක උමතු වෙසින් මහරෑයාවේ මින්රවලේ සක්මන් කළ සඳ පාසට හන්නත වැලිතලයේ සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල් වන පියසේ නිදිමත නැති වී හිරු පායක උමතු වෙසින් මහරෑයාවේ පෙනාතරේ පාසල් යන විට බොනික්කෝ අකුරු ගන්විති කුඹිසි සොන්නට වයසක බලවර සෝටිකෝ සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල් වන පියසේ නිදිමත නැති වී හිරු පායක උමතු වෙසින් මහරෑයාවේ අහසින් කොටසක් කඩා වැටේ සුදම් සභාවේ අරගෙන අපි අහසින් කොටසක් කඩා වැටේ වංචන්දවතගේ දොර නැති වී හැලමිටි සරමින් බලා සිටී සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල් වන පියසේ නිදිමත නැති වී හිරු පායා ඇත උමතු වෙසින් මහරෑයාවේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පන්නිදෙන් හැඩගන්නුණු නන්දා මාලිනියගේ ගීත රටාවෙන් තාලය ගැන්වුණු ඒ අපූර්ව ගීත විචාරය ඉදිරිපත් කළ ඔවුන් සැමට අපගේ හදපිරි ප්‍රණාමය.